ආදරණීය හදවත් ඇති යාළුවෝ හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මාම් ලයිෆ් විත් මදු YouTube channel පවුලට. ඔයත් ඔයාගේ ජීවිතේ ඔයාට නොලැබෙන, ඔයාට අහිමි දෙයට දුක් වෙවි පස්තැවිලි වෙන කෙනෙක් නම් අද ඉඳන් ඔයා එහෙම වෙන්න එපා. ඔයාගේ ජීවිතේට ලැබෙන්නේ මොනවද? ඒ ලැබෙන දේවල් තුලින් සෑහීමකටපත් වෙන කාන්තාවක් වෙන්න පුරුදු වෙන්න. හැම වෙලේම අනේ මට බෑ, අනේ මට නෑනේ කියන නෙගටිව් සිතුවිලි ඔයාගෙන් ඈත් කරගන්න පුරුදු වෙන්න. අපේ අල්ලපු ගෙදර උළුවහුදුර channel හදලා ඉවර වෙලා ඒ කට්ටිය අර ඉවත දාන ලීපටි කෑලි ටික අපිට දුන්නා ලිපපත්තු කරන්න ගන්න කියලා. ඒ වුණාට මම ඒව ලිපේ දැම්මේ නැහැ. මට හිතුණා ඒකෙන් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද කියලා. ඒ වගේම තමයි මම දැන් පෙන්නුවා වගේ 3-5 දාන රාක්කයක්, ඒ වගේම පිහදාන්න එකක්, සිංක් එක ළඟට අවශ්‍ය දේවල් තියන ලෑල්ලක්, ඒ වගේ දේවල් මමම හදාගත්තා මට පුළුවන් විදියට. ඒ වගේම තමයි මේ ඔයාලත් පුරුදු වෙන්න. ඔයාලට නැති දේවල් ගැන දුක් වෙවි, ලත් වෙවි, අනේ මට මේ දේවල් නැහැනේ, මම මේ දේ කඩෙන්ම ගන්න ඕනද? එහෙම හිතන්න එපා. ඔයා කවදාවත් ඔයාට පුළුවන් විදියට ඔයා දේවල් නිර්මාණය කරගන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි දැන් මම මේ ඔයාලට පෙන්නන කෝප රඳවන්න හදාගත්ත එක. මේක මම්මයි හදාගත්තේ. ඒ අර ඉවදාපු රීපපටි කෑලි ඒ වගේ ඒවා එකතු කරලා ඒ වගේම තමයි මම මේක නිර්මාණය කරගත්තේ. මම කියන්නේ ඔයාලත් හැම වෙලේම හිතන්න තියෙන දේවල් වලින් මොනවා හරි කමන්නේ ප්‍රයෝජනයක් ගන්න පුරුදු වෙන්න. හැමදේම සල්ලි දීලා කඩෙන්ම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. ඔයාට පුළුවන් කියන විශ්වාසය හැම වෙලේම ඔයා තුළ තියාගන්න. ඒ වගේම තමයි මම සීනි පිටි තියන එකක් හදාගත්තා. සීනි පිටි, තේකොළ වගේ දේවල් තියන්න එකක් නිර්මාණය කරගත්තේ. ඒකත් මමයි හදාගත්තේ. මමට පුළුවන් විදියට තමයි මේ හැමදේම නිර්මාණය කරගත්තේ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ, මම ඔයාලට කියන්නේ ඔයාලත් හැමදේම සල්ලි දීලා කඩෙන්ම ගන්න බලන් ඉන්න කාන්තාවක් වෙන්න එපා. ඔයාට පුළුවන් විදියට උත්සාහ කරන්න, ඔයාට දේවල් කරගන්න. අපි මේ ජීවන ගමන යනකොට අපේ සහායකයට අපි අපිට පුළුවන් විදියට සහයෝගය දෙන්න, එයාට රුකුලක් වෙන්න බලමු. ඔයාව විශ්වාස කරන්න. ඔයාට ඔයාගේ ජීවිතේ තවත් ඉදිරියට පියවරක් තියන්න පුළුවන් වේවි. මාත් එක්ක ආදරෙන් මේ YouTube ගමන යද්දි මාත් එක්ක ආදරෙන් ඔයාලට ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. වීඩියෝ එක බලපු ඔයාලට